බයික් එක නම් හරි. දැන් ෆෝන් එකක් තමයි ගන්න ඕන. අඩු මල්ලි බයික් එක ගත්තද? ඔව් ඒ ගත්තා. හොඳයිද බලන්න? උලක් නං නෑ. ඕම් පටන් ගත්තා. ඒ මල්ලි මේ රෝදේ මහත වැඩිනේ බා. මේ බලහන්කො ෂීට් එකේ පොඩියකෝ. මිනිහෙක් යන්නේ කොහොමද මේකේ? අනිත් එක බලහන් බා මේ මහත අලයක් වගේනේ බං ඒක. අනිත් එක බලහන් ෆෝන් එකේ හැටි කැඩිලානේ බං. ගණින් කලුත් එක. බයික් එකයි ෆෝන් එකයි. ෆෝන් එක කොහෙන්ද මෙතනට ආවේ? ෆිනන්ස් දාලා නේද බයික් එක ගත්තේ? බලහන් ෆෝන් එකෙත් හැටි. ඊළඟට බලහන් තොගේ හැටි කැහුට් එක වගේ කෙට්ටුම කෙට්ටුයි. අනිත් එක උඹට කෙල්ලෙක්වත් නෑනේ. අනිත් එක බං උඹ මේක ගන්න කලින් මට කිව්වනම් මීටඩි හොඳ ගම හොයලා දෙනවනේ බං. හරි දැන් බයික් එක අත්හරිමුකෝ. මට ෆෝන් එකක් ගන්න හොඳ තැනක් කියන්නකෝ. ෆෝන් එක ගන්නේ. ඔය මේ හන්දිය පැත්තේ පොඩි රවුමක් දාන්න තියෙනවා. නැති වෙන්නේ නැහැ. එද්දකි. ඒක මම හොයාගන්න. A few moments later. මල්ලි මට ගෙවන්න ෆෝන් එකක් ගන්න ඕනේ. හරි සර්. සර් බලන්න මොන වගේ ෆෝන් එකක්ද? මට දෙන්න මල්ලි බැටරි ලයිෆ් එකත් හොඳට තියෙන හොඳ කැමරාවකුත් තියෙන ෆෝන් එකක්. හරි සර්. මම සර් දෙන්න Redmi 15C එක. මේක මෙගාපික්සල් 50ක් කැමරාවකුත් තියෙනවා මිලිඇම්පියර් 6000ක පට්ටම් බැටරියකුත් තියෙනවා. මේ ගෙවන්න ගන්න මුලින් කීයක් දාන්න ඕනේද? අයියෝ සර් 130 දෙන්න ඕනේ. හරි මල්ලි එන මට ඔක දෙන්න. මෙන්න සර් ෆෝන් එක. අම්මට මල්ලි ෆෝන් එකක් ගත්තද? මේ උඹ ගන්න කලින් මට කිව්වනම් බා ඔයිටඩි හොඳ එකක් හොයලා දෙනවනේ බම්මා. ඒ මල්ලි කතා බහ කරලා විසඳගමු.